ඔබ කැමතිද අඳුරෙන් ආලෝකයට යන්න? අපි හැමෝම ජීවිතයේ දවසක හිතනවා අපිට මේ ලෝකය වෙනස් කරන්න ඕනේ කියලා. හැබැයි අපි හැමෝටම අමතක වෙනවා ඒ වෙනස පටන් ගන්න තැන කොහෙද කියලා. මම අද කියන්නම් ඒ වෙනස පටන් ගන්න තැන මොකක්ද කියලා. ඒ වෙනස පටන් ගන්න තැන තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. අධ්‍යාපනය කියලා කිව්වහම ගොඩක් අයට හිතෙන්නේ පාඩම් කරන එක, ලියන එක, විභාග ලියලා පාස් වෙන එක ඕකනේ. හැබැයි ඒකත් අධ්‍යාපනය තමයි. නමුත් ඊට වඩා ලොකු අර්ථයක්, ගැඹුරු අර්ථයක් මේ අධ්‍යාපනය කියන දේ තුළ සැඟවිලා තියෙනවා. අධ්‍යාපනය කියලා කියන්නේ අපිව අඳුරේ ආලෝකයට අරන් යන ප්‍රධානම බලවේගය. මේ අධ්‍යාපනය කියන එකේ වටිනාකම අපිට මෙච්චරයි කියලා විස්තර කරන්න අමාරුයි. මොකද ඒ තරම්ම අධ්‍යාපනය ගොඩාක් වටිනවා. අධ්‍යාපනයේ වටිනාකම කොච්චරද කියලා දැනගන්නත් එක මම පුංචි කතාවක් කියන්නම්. මේක 2009 අවුරුද්දේ පාකිස්තානයේ සිදුවෙච්ච සත්‍යම සිදුවීමක්. 2009 අවුරුද්දේ පාකිස්තානයේ ඉන්නම ගමක එක් ගැහැණු දරුවෙක්. මේ ගැහැණු දරුවා ඉගෙනීමට ගොඩක් ආශා කරනවා. මේ ගැහැණු දරුවාගේ ගම තාලිබාන් විසින් යටත් කරන් ඉන්න නිසා ඒ ගමේ සියලුම ගැහැණු දරුවන්ට ඉගෙනීම කියන දේ තහනම් වෙනවා. හැබැයි මේ ගැහැණු දරුවා ඉගෙනීමට ගොඩක් ආශා කරන නිසා එයා එකෙන් සැලෙන්නේ නැහැ. ඉගෙනීමට ආශා කරන, ඉගෙනීම තහනම් වෙච්ච හැම ගැහැණු ළමෙක් වෙනුවෙන්ම මෙයා කතා කරනවා. ඒ කියන්නේ මෙයා අධ්‍යාපනය වෙනුවෙන් හඬක් නගනවා. මෙයා එක තැනක කියනවා education is our right. අධ්‍යාපනය කියලා කියන්නේ අපේ අයිතිවාසිකමක්. එතකොට මෙයා හඬක් නගනවා තමන්ගේ ජීවිතේ පවා පරිදුවට තිබිලා. මොකද මේ ප්‍රශ්නේ නිසා මෙයාට ගොඩක් ජීවිත තර්ජන ඇති වෙනවා. හැබැයි කොහොමද මෙයා මෙයාගේ ජීවිතය සුරක්ෂිත කරගන්න සමත් වෙනවා. අද වෙද්දී ලෝකයේ අධ්‍යාපනයේ ප්‍රබල හඬක්, ප්‍රබල නායිකාවක් තමයි මෙයා. ඇය නමින් මලාලා යුසෆ්සායි. එතකොට මේ මලාලා කියන්නේ අධ්‍යාපනයේ වටිනාකම හොඳටම දන්න කෙනෙක්. අධ්‍යාපනයට ආශා කරපු කෙනෙක්. ඒ නිසා තමයි මලාලා ඒ විදිහට තමන්ගේ ජීවිතේ පවා පරිදුවට තියලා අධ්‍යාපනය වෙනුවෙන් හඬක් නගන්නේ. අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන්නේ. මේ හරහා මලාලා ලෝකෙට හරියම ලස්සන පණිවිඩයක් ලබා දෙනවා. ඒ පණිවිඩය තමයි පොතකට, පෑනකට පුළුවන් මේ ලෝකය වෙනස් කරන්න කියලා. අධ්‍යාපනය කියලා කියන්නේ අන්න ඒ වගේ හරි ලස්සන දෙයක්. අධ්‍යාපනයට පුළුවන් අපිව අඳුරෙන් ආලෝකයට අරන් යන්න. අධ්‍යාපනය අතහැරලා අපිට ජීවත් වෙන්න බෑ. කලින් අපි කිව්වනේ දැන් අධ්‍යාපනය කියලා කියන්නේ අඳුරෙන් අපිව ආලෝකයට අරන් යන දෙයක් කියලා. එතකොට අපේ ජීවිතේට ආලෝකය කියන දේ එපැයි. අපි කැමති නෑනේ කවුරුත් අඳුරේ ඉන්න. අපි හැමෝම කැමති ආලෝකයේ ඉන්න. එතකොට අපිට ආලෝකයේ ජීවිතේට කොච්චර වැදගත්ද? ඒ හා සමානව මේ අධ්‍යාපනය කියන දේ අපේ ජීවිතේට ගොඩාක් වැදගත්. මම අද තැනක ඉන්නවා නම් ඉන්නේ මෙන්න මේ අධ්‍යාපනය නිසා. මම අද මේ විදිහට කතා කරන්නේ මේ අධ්‍යාපනය නිසා. මට දැන් හිතෙනවා මේ අධ්‍යාපනය නිසා මම ආලෝකයේ දෙසට ගමන් කරනවා කියලා. අපිට ගොඩක් ජීවිතේ හීන තියෙනවනේ. ඔබට තියෙනවා, මට තියෙනවා. ඒ හීන සිහිනයක්ම වෙන්න නොති යථාර්ථයක් කරගන්න නම්, ඒ හීන ඉටු කරගන්න නම් මේ අධ්‍යාපනය කියන දේ අපි ළඟින්ම ඉන්නවා. මටත් ඒ වගේ සිහින ගොඩාක් තියෙනවා. හැබැයි දැන් මම මේ වන විට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. හැබැයි තව මම මේ සාර්ථකත්වයේ මුල් පියවර තබලා විතරයි. තවත් යන්න ගොඩාක් දුර තියෙනවා. හැබැයි ඒ සිහින ඉටු කරගන්න අපි අධ්‍යාපනය කියන දේ අපි ළඟින්ම තියාගන්න ඕනේ. අධ්‍යාපනයට අපි වටිනාකමක් දෙන්න ඕනේ. මටත් ගොඩාක් සිහින තියෙනවා. ඒ සිහින ඉටු කරගන්න නම් කැප වෙන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරන කෙනා කවදාවත් පරාජිතයෙක් වෙන්නේ නැහැ. උත්සාහය කරන කෙනා කවදාම හරි ජය ගන්නවා. මේ සිහින යථාර්ථයක් කරගන්න යන ගමන ගොඩක් දුෂ්කර වෙන්න පුළුවන්. ගොඩක් වේදනාකාරී වෙන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල නොතකා අපි ඉදිරියටම ගමන් කරන්න ඕනේ. මොකද මට විශ්වාසයක් තියෙනවා මේ අධ්‍යාපනය කියන දේ කවදාම හරි මාව අරන් යන්නේ ආලෝකයේ දෙසට කියලා. අඳුරෙන් ආලෝකයේ දෙසට තමයි මාව මේ අධ්‍යාපනය අරන් යන්නේ. ඒක දුර වෙන්න පුළුවන්. අපේ කැපකිරීම මත, උත්සාහය මත ඒක ළඟ වෙන්නත් පුළුවන්. හැබැයි කවදාම හරි දවසක අපි යන්නේ ආලෝකයේ වෙතට අධ්‍යාපනය හරහා. ඒ නිසා ඒ විශ්වාසය මත මට පුළුවන් මේ එන සියලු දුෂ්කරතා මැඩගෙන ඉදිරියටම යන්න. මගේ සිහින
යථාර්ථයක් කරගන්න. කියමනකුත් තියෙන්නේ ඉගෙනීම කටුවත්තකි එහි ඵලය මල්ලිත්තකි. ඉගෙනීම කියලා කියන්නේ කටුවත්තක්. ඒ කියන්නේ ඒකතරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි ඒකේ ඵලය මල්ලිත්තක්. එහෙනම් අපි මේ මල්ලිත්ත ලබා ගන්න නම් ඉගෙනීමේ ඵලය ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම මේ ඉගෙනීම කියන කටුවත්ත තදින් අල්ලන් ඉන්නම වෙනවා. අධ්‍යාපනය කියන දෙයට වටිනාකමක් ලබා දෙන්න. නිකන් කියමනටත් කියන්නේ මැරෙනකම්ම ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න දේ අපිට කවදාම හරි දවසක ප්‍රයෝජනවත් වෙනවා. ඒක නාස්තියක් නෙමෙයි. ඒ නිසා ඔබත් පුරුදු වෙන්න අධ්‍යාපනය කියන දෙයට වටිනාකමක් දීලා ඔබේ සිහින යථාර්ථයක් කරගන්න. අධ්‍යාපනය කියන දේ අපි හැමෝටම උණුවන අයිතිවාසිකමක්. නමුත් ඒ අයිතිවාසිකම හැමෝටම එකම විදිහට භුක්ති විඳින්න හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට මේ හම්බුනේ මහඟු අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ අවස්ථාව ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවද නැද්ද කියන එක ඔබේ මගේ වැඩ. මම නැවතත් ඔබෙන් අර ප්‍රශ්නය අසන්නම්කෝ. ඔබත් කැමතිද අඳුරෙන් ආලෝකයට යන්න? එහෙනම් මේ අධ්‍යාපනය කියන බලවේගය කිසිදාක අත්හැරෙන්න දෙන්න එපා. ඔබත් එක්කම අල්ලන් ඉන්න. සිහිනය සිහිනයක් නොවි යථාර්ථයක් කරගන්න වැඩ කරන්න උත්සාහ කරන්න. අධ්‍යාපනය නැති ලෝකයක් ගැන හිතලා බලන්න. ඒක ඉතාමත් අඳුරු ලෝකයක්. හැබැයි අධ්‍යාපනයේ තියෙන ලෝකයක් මනුෂ්‍යත්වයෙන් පිරුණු හරිම ආලෝකමත් ලෝකයක්. ඔබටත් පුළුවන් මටත් පුළුවන් ඒ ලෝකේ ගොඩනගන්න. පෑන පොත ඔබ අතේ තියෙනවා. මනසේ සිහින තියෙනවා. ඉතින් මේ සියල්ල එකට කැටි කොටගෙන අපිට පුළුවන් ලස්සන ලෝකයක් ගොඩනගන්න. මේ දැන් පවතින ලෝකය ඒ ආලෝකයේ රැගෙන යන්න.